අම්මි සුදු මල් වැටිච්ච මම ආසම මල් ලොසරිය අන්දලා නලලට තිලකයක් තියලා සපුල ඈලි වලින් හදපු පොඩි පෙට්ටියක මාව තියලා ගෙදර ගෙනාවාම අඬන්න එපා මගේ සුදු අම්මි. ඇයි මගේ මැනික මෙහෙම දෙයක් කරගත්තේ කියලා අඬන්න එපා මගේ අම්මි. ඔව් අම්මි මට තවත් මේ වේදනාව ඉවසන් ඉන්න බෑ. කොහොමද අම්මට මම කටක් කැරලා මේ දේ කියන්නේ? අම්මා දුර රටක සල්ලි හොයන්න ගියාට අපේ දුප්පත්කමට තාත්තා හොයන්නෙම අම්මගෙන් හිව රාගෙමයි අම්මි. ඔව් ඒ නිසාමයි අම්මි. අම්මි මම මොකුත් කියන්නේ ආයේ මට සමා වෙන්න මග රත්තරන් අම්මි. මම මෙහෙම දෙයක් කරගත්තට පපුව හිර වෙන්න තරම් වේදනාකාරී හැඟීමක් ඔව් හදවත ගොළු කරන තරම් වේදනාකාරී හැඟීමක් හිතට දැනෙනවා. වචන අකුරු වලට පෙරලා හැඟීම් බවට පත් වෙනකොට හරි අමාරුයි දරා ගන්න. අම්මා දුර රටක සල්ලි හොයන්න ගියාට දුප්පත්කමට තාත්තා හොයන්නේ මම්මි අම්මගෙන් හිව රාගෙමයි. කොහොමද මේ වචන ටික හදවතට දැනෙන්නේ? ඉතාමත්ම සංවේදී වචන ටිකක්. Heart FM YouTube නාලිකාව අහන නරඹන ඔබටයි මේ පණිවිඩය. ජීවිතේ මෙහෙම සිදුවීම් වෙනවා. මේ සිදුවීම් හරි අමාරුයි දරා ගන්න. ඉතින් මේ සිදුවීම් වලට පණ දෙන්න එපා. මේ නිර්මාණයක්. හැබැයි මේ නිර්මාණ කොතෙකුත් අපි අහලා තියෙනවා. මේ සමාජයේ අපට අහන්න දකින්න ලැබෙන දිනපතා අහන්න ලැබෙන දේවල්. ඉතින් මං හරි ආදරෙන් ඉල්ලන්නේ අපේ නාලිකාවෙන් ඔබට අපි ආයාචනා කරලා කියන්නේ ඔබේ දරුවන් පණ වගේ රකින්න. ඔබේ දරුවන්ට ආරක්ෂාව සලසන්න. ජීවිතය යනු සල්ලි නොව ජීවිතය යනු ආදරයයි. ඉතින් මම විශ්වාස කරනවා ඔබ තාමත් අපව සබ්ස්ක්‍රයිබ් කළා නැහැ. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න